හායි යාළුවනේ, මගේ කිචන් විත් කොරියා YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු රසම රස දැල්ලෝ ඩෙවල් එකක් කොහොමද හදාගන්නේ කියලා. මම මේ සඳහා දැල්ලෝ ග්‍රෑම් 500ක් විතර අරගත්තා. ඊට පස්සේ අපි මේ දැල්ලෝ හොඳින් සුද්ධ කරලා හොඳින් සෝදලා අරගන්න ඕනි. මේ දැල්ලන්ගේ හම අයින් කරන වැඩේ නම් ටිකක් මට අමාරු වුණා. ඊට පස්සේ අපි සුද්ධ කරගත්ත දැල්ලෝ හොඳට සෝදලා අරගන්න ඕනි. ඊට පස්සේ අපි මේ දැල්ලෝ පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. ඊට පස්සේ මේ දැල්ලෝ මිශ්‍රණයට අපි බිත්තරයක් ඒ වගේම කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරන්න ඕනේ. ඇත්තටම මට මෙහි කෝන් ෆ්ලවර් ටිකක් හොයාගන්න අමාරු වුණා. ඒ නිසා මම මේකට ත්‍රිකිම් කරු ටිකක් එකතු කළා. ඊට පස්සේ මේකට ගම්මිරිස්, ඒ වගේම ලුණු, ඒ වගේම කහ ස්වල්පයක් එකතු කරලා හොඳින් මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේකට බෙල් පෙපර් දෙකක් අරගත්තා. රතු පාට බෙල් පෙපර් එකක් වගේම කහ පාට බෙල් පෙපර් එකක් මම මේකට යොදා ගන්නවා. ඊට පස්සේ මේ බෙල් පෙපර් දෙක හොඳින් පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔයාලට කැමති නම් බෙල් පෙපර් වෙනුවට අමු මිරිස්, මාළු මිරිස් ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මම මේකට ලොකු ලුණු ගෙඩියකුත් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් තව ලුණු වැඩි කරගන්නත් පුළුවන්. මං ගත්ත ලුණු ගෙඩිය ටිකක් ලොකු නිසා මම එක ලුණු ගෙඩියක් තමයි අරගන්නේ. ඒ වගේම මම මේකට කොළ පාට එකතු කරගන්න අවු මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉඟුරු, සුදු ලුණු හොඳින් තලා ගන්න ඕනි. ඊට පස්සේ තාච්චියක් ඉස්සේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වෙද්දී අපි මුලින් සකස් කරගත්ත අපේ දැල්ලෝ මිශ්‍රණය ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ දැල්ලෝ ටික රන්වන් පාටයට හොඳින් බැද ගන්නවා. ඊට පස්සේ මම තෙල් තාච්චියක් විතේ තියලා ඒකට මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු මිශ්‍රණය එකතු කරගන්නවා. ඒ හොඳින් බැදීගෙන එද්දිම ඒකට කුරුළු පොතු, ඒ වගේම කරපිංචා, කරදු මුංගු, කරාබු නැටි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට ලුණු ටික එකතු කරගන්න ඕනේ.
ඊට පස්සේ අපි ඒක හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම කහකුඩු ස්වල්පයක්, ඒ වගේම කෑලි මිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම මම ඒකට සෝයා සොස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්ත අවු මිරිස් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ෆ්‍රයි කරගත්ත දැල්ල ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න ඕනේ. මම මේකට තක්කාලි සෝස් ස්වල්පයකුත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි කපාගත්ත බෙල් පෙපර් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕන. අපි එකතු කරගත්ත බෙල් පෙපර් ටික තෙලෙන් පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකම් අපි ටිකක් මේක මික්ස් කරගන්න ඕන. ඔයාලා රස පදමානව මේකට ලුණුත් එකතු කරගන්න. දැන් අපි අපේ රසම රස ඩෙවල් එක හදාගෙන ඉවරයි. ඔයාලට කැමති නම් මේකේ සැර බලලා තව ගම්මිරිස් ඒ වගේම කෑලි මිරිස් එකතු කරගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තමයි අපේ රසම රස ඩෙවල් එක අපි හදාගන්නේ. ඔයාලත් මේ විදිහට රසම රස දැල්ලෝ ඩෙවල් එකක් හදාගන්න try කරලා බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.